ඉරාන සහ ඇමරිකානු සාකච්ඡාවලට ඊශ්‍රායලයේ මුල සිටම දැක්වේ දැඩි විරෝධයක්. ඊශ්‍රායලය ඇමරිකාවට නිරන්තරයෙන්ම ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර දියත් කළ යුතු බවට නැත්නම් ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර දියත් කළ යුතු බවට බල කරමින් සිටියා. මේ සියල්ල මැද වොෂින්ටන් පෝස්ට් අද අලුත් ප්‍රවෘත්තියක් වාර්තා කොට තිබුණා. ඒ ප්‍රවෘත්තිය මගින් කියා තිබුණේ ඉරානයේ සාකච්ඡාවන් සඳහා සහභාගී වන විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වෙමින් සිටින ඉරානයේ ඉහළම නියෝජිතයන් දෙදෙනෙකු ඝාතනය කිරීමට මොසාඩ් ඔත්තු සේවයෙන් මේ වන විටත් උත්සාහ දරමින් සිටින බව වොෂින්ටන් පෝස්ට් මගින් වාර්තා කොට තිබුණා. ඒ අනුව ඉරානයේ විශේෂයෙන්ම ඉහළම සාකච්ඡාවන් සඳහා සහභාගී වෙන විදේශ ඇමතිවරයා සහ කතානායකවරයා ඝාතනය කිරීමට ඊශ්‍රායල ඔත්තු සේවා විසින් උත්සාහ දරන බවත් එසේ නොකරන ලෙසට ඊශ්‍රායලයට දැනුම් දුන් බව වොෂින්ටන් පෝස්ට් විසින් වාර්තා කරලා තිබුණා. විශේෂයෙන්ම ඇමරිකාව විසින් ඉරානයට අනතුරු හංගවමින් ඊශ්‍රායල ඝාතනයන් සිදුවීමට ඉඩකඩ තිබෙන බැවින් මෙම ඝාතනයකින් ආරක්ෂා වන ලෙසට දැනුම් දුන් බව වොෂින්ටන් පෝස්ට් විසින් වාර්තා කරලා තිබුණා. මේ විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමත් සහ එය පවත්වාගෙන යාමත් පිළිබඳව ඊශ්‍රායලයට දැඩි විරෝධයක් පවතිනවා. මේ නිසා මේ සාම සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා ඊශ්‍රායලයේ මුල සිටම ක්‍රියාත්මක වෙමින් පැවතියා. ඔවුන් ඒ සඳහා විශේෂයෙන්ම ගන්නා වූ ක්‍රියාමාර්ග අතර විශේෂයෙන්ම ඔවුන් මුල සිටම විශේෂයෙන් මේ සාකච්ඡා අඩපණ කිරීම සඳහා ඉරානයේ ඉහළ නිලධාරීන් ඝාතනය කිරීම සඳහා උත්සාහ දරූ බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් මේ වෙනවිට වාර්තා කොට තිබෙනවා. විශේෂයෙන්ම සාම සාකච්ඡා අතහරිමින් තවදුරටත් ඉරානයට ප්‍රහාර එල්ලකොට ඉරානයේ බැලස්ටික් මිසයිල් වැඩසටහනත් න්‍යෂ්ටික අවිසම්බන්ධ වැඩසටහනත් සම්පූර්ණයෙන්ම විනාශ කොට දැමිය යුතු බවත් විශේෂයෙන්ම ඉරානයේ මේ පවතින තත්ත්වයට වඩා තවදුරටත් පහත හෙළිය යුතු බවත් ඔවුන්ට නැවත නැගී සිටිය නොහැකි ආකාරයට දිගු කාලයක් නැගී සිටිය නොහැකි ආකාරයට ඔවුන් විනාශ කොට දැමිය යුතු බවත් ඊශ්‍රායලයේ මත වෙනවා. මෙම මතය එසේ තිබියදී ඊශ්‍රායල මතය පසකින් තබමින් ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමග සාකච්ඡා ආරම්භ කරනු ලැබුවා. මේ සාකච්ඡා සඳහා ඊශ්‍රායලය සම්බන්ධ කර නොගැනීම සම්බන්ධ ඊශ්‍රායලය තුළ දැඩි අප්‍රසාදයක් පවතින අතර මේ සාකච්ඡා කඩාකප්පල් කරමින් නැවත ඉරානය සමග ගැටුමක් ඇමරිකාව හරහා ඇති කිරීම ඇමරිකාව සම්බන්ධ කරගැනීමෙන් ඇති කිරීම ඊශ්‍රායලයේ අරමුණ වෙනවා. එය විශේෂයෙන්ම පාකිස්තානයේ මැදිහත් වීම මත ඇමරිකාව සහ ඉරානය සාකච්ඡා ආරම්භ කිරීමත් සමගම වැළකී ගියා. මෙන්න මේ කාරණය මුල් කොටගෙන මේ සාකච්ඡා අතරමඟ නවත්වමින් නැවත සැරයක් යුද්ධය ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම ඊශ්‍රායලයේ අරමුණ වෙනවා. ඒ අනුව මේ ඝාතනයන් සිදු කිරීමට ඊශ්‍රායලය විශේෂයෙන් මොසාඩ් ඔත්තු සේවය උත්සාහ කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා කරමින් සිටිනවා. වොෂින්ටන් පෝස්ට් දක්වන ආකාරයට මොසාඩ් ඔත්තු සේවය දැඩි මාරාන්තික මෙහෙයුම් වල නැත්නම් දැඩි පරීක්ෂණයක් දරමින් දැඩි මාරාන්තික මෙහෙයුම් වල මේ අවස්ථාවේ විශේෂයෙන්ම නිරත වෙමින් සිටිනවා. ඔවුන් ඉරානය තුළ කඩාකප්පල්කාරී කියා මනෝ විද්‍යාත්මක යුද සංග්‍රාමයන් සහ දියත් කරමින් ඉරාන හමුදාවන්ට සෙහි වත්කම් වලට හානි කිරීම අරමුණු කර ගනිමින් ඉලක්ක නැත්නම් අරමුණු කර ගනිමින් ඊට එරෙහිව මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඇමරිකානු ඉරාන සාකච්ඡාවල විශේෂයෙන්ම ප්‍රධාන ඉහළ නැත්නම් টොප් ලෙවල් එක ඉහළ මට්ටමේ නිලධාරීන් දෙදෙනා වෙන නැත්නම් නියෝජිතයන් දෙදෙනා වෙන
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි සහ ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බාගර් ගලීබා මේ ඝාතනය කිරීම සඳහා මේ වන විට ඊශ්‍රායලය උත්සාහ දරමින් සිටින බවට ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් සැක පහළ කරනු ලබනවා. විශේෂයෙන්ම මේ සාකච්ඡාවන් සමග ඉරානය ඉහළ පෙළේ ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් පිළිබඳව ඝාතන ලැයිස්තුවක් සකස් කොට තිබී තිබෙනවා. මේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම මේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි සහ කතානායක මොහමඩ් ගලීබා රැඳී සිටිනවා. පාකිස්තානයේ මැදිහත් වීමෙන් සිදුවන මේ සාම සාකච්ඡා අතරතුර මේ ඝාතන සිදු කිරීමට ඔහු උත්සාහ දරමින් සිටි බව වාර්තා වෙනවා. මේ උත්සාහයන් විශේෂයෙන්ම සාම සාකච්ඡා දුර්වල කිරීමට නැත්නම් බිඳ වැටීමට මෙන්ම නැවත වරක් ගැටුම් උස්සන්න කිරීම නැත්නම් ගැටුම් ඇති කිරීමට හේතු වෙනවා කියලා ඇමරිකානු නිලධාරීන් විශේෂයෙන්ම දැඩිව විශ්වාස කරනු ලබනවා. නිව්යෝක් ටයිම්ස් වාර්තා කරලා තිබුණු ආකාරයට ඊශ්‍රායල ලැයිස්තුවේ ඉහළින්ම ඉරාන කතානායක ගලීබා රැඳී සිටින විශේෂයෙන්ම ඔහු ඝාතනය කිරීමෙන් වැළකී සිටින ලෙසට ඇමරිකාව මේ වන විටත් ඊශ්‍රායලයට දැනුම් දී තිබෙන බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කරලා තිබුණා. විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසයේදී මේ ගලීබා ඝාතනය කිරීම සඳහා ඊශ්‍රායලය විසින් නැත්නම් ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් උත්සාහ දරලා තිබුණා. ගලීබා පාකිස්තානයට පැමිණ ඇමරිකානු නිලධාරීන් හමු වී ආපසු විශේෂයෙන් ඉස්ලාමාබාද් වලදී පාකිස්තානයේ ඉස්ලාමාබාද් වලදී හමු වෙලා නැවත වරක් ඔහු ඉරානය කරා ආපසු ඉරානයට යන ගමනේදී ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා මගින් ප්‍රහාර එල්ලකොට නැත්නම් ගලීබා රැගෙන ගිය ගුවන් යානයට ප්‍රහාර එල්ලකොට ඔහුව ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණා. මේ පිළිබඳව විශේෂයෙන්ම නිව්යෝක් ටයිම්ස් වාර්තා කරලා තිබුණා. එහිදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉරාන ගුවන්තලයට ඇතුල් වෙලා තිබුණා. එය හඳුනාගත් ඉරාන හමුදාවන් විසින් ගලීබා රැගත් ගුවන් යානය විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී ඉරානයට ආසන්න පාකිස්තාන ගුවන් තොටුපළකට ගොඩ බාලා තිබුණා. ඒ ගුවන්තොල හැටියට ගලීබාට උපදෙස් අපයන ඉහළ නැත්නම් ජ්‍යෙෂ්ඨ උපදේශකව වන මහඩි මොහමඩි ප්‍රකාශ කරලා තිබුණේ එහිදී ගලීබා රැගත් ගුවන් යානය ඉරානයට ආසන්න පාකිස්තාන මසාඩ් ගුවන් තොටුපළට ගොඩබා බව සඳහන් වෙලා තිබුණා. ඒ අනුව මේ පළමු උත්සාහය අවසන් නැත්නම් අසාර්ථක වීමක් අප්‍රේල් මාසයේදී සිදු වනු ලැබුවා. ඒ අනුව නැවත වරක් ඉරානයේ මේ ඉහළ සාකච්ඡා අතර ඉහළම නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමට ඊශ්‍රායලය නැවත උත්සාහ දැරීමට ඉඩ තිබෙනවා. Fox News වාර්තා කර තිබුණු ආකාරයට ඉරානය ඍජුවම විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා. පාකිස්තානය හා කටාර් මැදිහත්කරුවන් වෙන දෝහා සහ ස්විට්සර්ලන්තයේදී සිදු වුණු රාජතාන්ත්‍රික සාකච්ඡා වලට නැත්නම් රාජතාන්ත්‍රික හමුවීම් වලදී ඔවුන් හරහා මේ ආරක්ෂාව ඔවුන් විසින් ඉල්ලා තිබුණා. කොහොම වුණත් ඊශ්‍රායල ඇමරිකාවේ වොෂින්ටන් වල තිබෙන ඊශ්‍රායල තානාධිපති කාර්යාලය සහ නිලධාරීන් මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එය සාමාන්‍යයක්. හේතුව දිගින් දිගටම ඊශ්‍රායලය මෙවැනි ප්‍රහාර දියත් කරමින් සිටිනවා. විශේෂයෙන්ම එවැනි පිළිගැනීමක් ඊශ්‍රායලයේ බොහෝ දුරට සිදු කරනු ලබන්නේ කලාතුරකින් නැතහොත් ඔවුන් බොහෝ අවස්ථාවලදී
නිහඬව සිටින අයුරු දක්නට ලැබෙනවා. මේ ඇමරිකාව සමග කරනු ලබන සාකච්ඡාවලදී මේ දෙදෙනා ඉහළම කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. විශේෂයෙන්ම මොහුන් දෙදෙනා ඝාතනය කරා නම් මේ ගැටුම තවදුරටත් විශේෂයෙන්ම නැත්නම් දිගු වීමට බොහෝ දුරට ඉඩකඩ පැවතුණා. එහෙම වුණා නම් එසේ වුණා නම් සිදුවන්නේ විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ඉරානයට නැවත පහර දීමේ අරමුණු ඉෂ්ට වීමක් සිද්ධ වෙනවා. මාර්තු මාසයේදී ඉරානයේ ඉහළම හමුදා අංශයන්හි ප්‍රධානියා වෙන අලි ලරිජානි විශේෂයෙන්ම ඉරානයේ ආරක්ෂක අංශයේ ඉහළම ප්‍රධානියා වෙන අලි ලරිජානි මාර්තු මාසයේදී ඊශ්‍රායලය විසින් ඝාතනය කරනු ලැබුවා. ඉන් පසුව ඇමරිකාව සහ ඉරානය අතර පැවති සාකච්ඡා අත්හිටවනු ලැබුවා. මෙන්න මේ කාරණේ නිසා විශේෂයෙන්ම නැවත සැරයක් ඊශ්‍රායලය මේ ඉහළ නිලධාරීන් දෙදෙනා නැත්නම් අබ්බාස් අරාච්චි සහ පාර්ලිමේන්තු කතානායක ඉරාන පාර්ලිමේන්තු කතානායක ගලීබා ඝාතනය කිරීම මගින් ඇමරිකානු සහ ඉරාන සාම සාකච්ඡා බිඳ දමමින් නැවත සැරයක් ඇමරිකාව හරහා යුද්ධයක් ආරම්භ කිරීමට අවශ්‍ය නැත්නම් යුද්ධයක් ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. විචාරකයන් දක්වන ආකාරයට ඊශ්‍රායලයේ විශේෂයෙන්ම මේ අය නැත්නම් මේ දෙදෙනා ඝාතනය කිරීම මගින් ඉරානය නැවත මැද පෙරදිග කලාපයේ රටවලට පහර දෙන්නට පුළුවන් බව නැත්නම් පුළුවන් බවට අනතුරු ඇමරිකා එක්සත් ජනපදයේ හරහා හංගවමින් මේ මැද පෙරදිග කලාපයේ රටවලුත් නැවත යුද්ධය සඳහා සම්බන්ධ කර ගැනීමට පොළඹවා ගැනීමට උත්සාහ දරන බවට විචාරකයන් වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සාම ගිවිසුමට විශේෂයෙන්ම ඊශ්‍රායලයේ මුල සිටින විරුද්ධත්වයක් දක්වනා වගේම එය කුමන මොහොතක හෝ බිඳ දමා නැවත සැරයක් ඔහුගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා මොසාඩ් ඔත්තු සේවය හරහා කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම ගෙවි ගිය දිනවල ඊශ්‍රායල අගමැතිවරයා නෙතන්යාහු මොසාඩ් ඔත්තු සේවය සක්‍රියව ඉරානය තුළ තවදුරටත් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරනු ලැබුවා. මේ නිසා ඉරානයේ ඉහළ දේශපාලඥයින්ට සහ ඉහළ නිලධාරීන්ට මේ මොසාඩ් ඔත්තු සේවය ක්‍රියාත්මක වීම හිත කරවන්නේ නැහැ.